අප්ලන්ඩ් වල අපි ආපු දෙවෙනි දවසේ මේ අපි ඊයේත් මේ තැනට ආවා. එතකොට මෙතෙන්ට අවශ්‍යම දේවල් ටිකක් බලලා අද ආයෙ අරගෙන ආවේ. එතකොට අපිට මෙතෙන් එන්න කෑම ටික පාන් එහෙම හදලා දුන්නා අපේ කැන්ඩි කමියුනිටි කිචන් එකට. කෙලින්ම සැලුට්. එයාලා හින්දා අද මෙයාලගේ දවල් කෑම හරි. එතකොට එතෙන්ට උදව් කරපු හැමෝටම ස්තුතියි. ඒ වගේමයි අපිට තව ද්‍රව්‍යමය විදිහට ආධාර කරපු අපේ යාළුවෝ සෙට් එක. එයාලටත් ගොඩක් ස්තුතියි සහ උන්ට ගොඩක් පිං. උඹලට වැඩියෙන් ඒ වගේ දේවල් කරන්න හයිය ලැබෙන්න ඕන. ඉතින් අප්ලන්ඩ් පැත්තට එනවා නම් තව මෙයාලගේ අවශ්‍යතා මොනවද කියලා පොඩ්ඩක් බලලා අපි හිමින් සැරේ කියන්නම්. දැනට නම් අර මම කලින් දැම්ම වගේ ඉස්කෝලේ පොඩි ගැටලු ටිකක් තියෙනවා. පුළුවන් නම් ඒකට කරුණ මැදිහත් වෙලා ඒ වැඩ ටික කරන්න. ඉතින් මෙයාලගේ මේ නාය ගිය සහ නායයන්ට ආසන්න මට්ටමේ තියෙන නිවාස ටිකට මොන හරින් කරගන්න ඕන. ඒ ටිකටත් පුළුවන් නම් මොන හරින් හෙල්ප් එකක් දෙන්න කියලා හැමෝගෙම ඉතාමත්ම ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අද මේ ටිකට උදව් කරපු හැමෝටම ස්තුතියි. තවත් තැන් ගොඩක් තියෙනවා. ඒ ටිකත් අපි බලලා හිමින් සැරේ ඒවටත් පුළුවන් විදියට උදව් කරමු.